ඔන්න එහෙනම් අදත් අපි ආරම්භ කරනවා DP Kids අපේ චිත්‍රාන්දින වැඩසටහන. ඉතින් චිත්‍රාන්දින වැඩසටහන කිව්වම හැමෝම කැමති චිත්‍රාන්දින පුංචි නිතරම පුංචි කාලේ ඉඳලම බිත්තිවල කුරුටු ගන්නවා නේද? ඒ කුරුටු ගන්න චිත්‍ර පුංචි කාලේ බිත්තිවල කුරුටු ගන්න තියෙනවද? ඈ තාම තියෙනවද දන්නේ ගෙදර නේ? ගොඩක් වෙලාවට අම්මලා තාත්තලා ඒවා තියා ගන්නවා නේද මතක සටහන් හැටියට. හැබැයි ඉතින් එක වයසක් තියෙනවා කුරුටු ගන්න අනිවාර්යයෙන්ම. පුංචිම කාලේ කුරුටු ගෑවට කමක් නැහැ. අපි දන්නවා ඒ අය ගොඩක් වෙලාවට පේන්නේ නැති තැන්වල පොඩියට පැන්සල් මේ පැට් මොන හරි පැස්ටල් මොන හරි හම්බුන ඕනම දෙයකින් කුරුටු ගන්නවා. හැබැයි ඒක ටිකක් වයසට යනකොට අපි අනිවාර්යයෙන්ම නතර කරලා කොලයක් පෑනක් මේ වගේ අවශ්‍ය අමුද්‍රව්‍ය දුන්නොත් ඒ අය ලස්සන දේවල් අඳී. ඉතින් ඒ වගේ මේ වගේ අඳින්න තව උදව් කරන වැඩසටහන තමයි DP Kids කියන්නෙම. ඔන්න ඒවා අඳින්න අලුත් ඒවා අඳින්න පුළුවන් ඒතර නේද? හරි. එහෙමනම් අපි අදත් ඔන්න අඳින්න හදන්නේ වෙනස්ම විදිහේ එකක්. ඒ කියන්නේ දැන් සමහරවිට අපි හිතන වාහන නේද මේ වගේ දේවලුත් අඳින්න අපි ඉගෙන ගන්න ඕන. හැබැයි අඳින්න ආසයි. ගොඩක් වෙලාවට කියන පිරිමි ළමයි තමයි වාහන අඳින්න කැමති කියලා. අඳින්න ආසයිද? ආසයෝ නේද? එහෙම එකක් තියෙනවා පොඩියට නේද? ඉතින් සමහර ගෑනු ළමයි අඳින්න ආස නැහැ. හැබැයි මේ වෙනකොට ලොකුවට ගත්තොත් සමහර කරන්නේ නැති විෂයන් කාන්තාව නැත්නම් ගෑනු ළමයි ඉගෙන ගන්න පිරිමි ළමයි වගේම එකට එක කරන්න පුළුවන් විදිහේ දේවල් ගොඩක් වෙලාවට කරනවා. උදාහරණයකට ප්ලේන් එලවන්න කවුරුද ආස වෙනොත් මේ වෙනකොට එහෙම අයත් ඉන්නවා. එහෙම විෂය ඉගෙන ගන්න පුළුවන් දේවලුත් ඕන තරම් තියෙන නිසා ඒක ගැන ගැටලුවක් නැහැ. ආස කරනවා නම් ඕන දෙයක් ජය ගන්න පුළුවන් නේද? තමන්ට තියෙන්න ඕන ආසාව විතරයි. හරි. අපි එහෙනම් අනිමද ටැග් ගාලා. අපි අනින්න යන්නේ අපි හැමදාම දකින පොඩි වාහනයක්. ඒ වාහනේ අපි දැකලා තියෙනවා සිමෙන්ති අරගෙන යන වාහන දැකලා තියෙනවද? කැවි තියෙන. ඒ වගේ එකක් අඳින්නේ හදන්නේ. ඉතින් අපි අඳිමුද එහෙනම්? මොකද ලොකු ඉල්ලීම් තියෙනවා ගොඩක් වෙලාවට අපිට එවල තියෙනවා YouTube channel එකේ අපේ. ඒ channel එකේ අපිට එවල තියෙනවා මේ වගේ වාහන අඳින්න මේ වගේ යෝජනා සෑහෙන එවල තියෙනවා. අපි එකින් එක ඕගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න සූදානම්ක් තියෙනවා. ඉතින් අපි අද අඳින්නවා යන්න එහෙම එකක්. හරි. එම්නම් අපි ඉස්සෙල්ම රෝද අඳින්න ඕනේ නේද? එහෙම නැත්නම් මෙහෙම හරි සරලව තමයි අඳින්නේ. මේක ගොඩාක් ඩීටේල් අපි යන්නේ නැහැ. බොහොම සරලව අඳින්න පුළුවන් වෙන ඉස්සෙල්ලම මේ වගේ රෝදයක් අඳිනවා. හරිද? මේ වගේ රෝදයක් අපි අඳගන්න. රවුමක් නේද? ඊට තව මේ වගේ රවුමක් මෙහෙම තව රවුමක් එක ඇහැයි නේද? තව එකක් අඳගන්න. ඊට පස්සේ ඊට ආසන්නයෙන් මේ වගේ තව රවුමක් ඔහොම අඳගන්න. බලන්න. ඔන්න වගේ රවුම් ටිකක් අපි ඇඳගත්තා. දැන් අපිට පුළුවන් මේ රවුම් ටික සකස් කරගන්න හරියටම මෙන්න මෙහෙම එකතු වෙලා ඇතුළේ පුංචි කරන්න පුළුවන්. ටයර් එක වගේ වෙන විදිහට අපිට ලස්සනට නේද රවුමක් නැත්තම් අපි පොඩ්ඩක් තව හදාගන්න පුළුවන් හරියට රවුම. අපිට මේ වගේ එකක් අඳින්න මොකුත් භාවිතා කරන්න අවශ්‍ය නැහැ. ගොඩක් වෙලාවට සමහරවිට රවුම් අඳින්න එක කව කටු මේක පාවිච්චි කරන අපි චිත්ත අඳින නිසා අපිට ඒක පාවිච්චි කරන්න අවශ්‍ය නැහැ. බොහොම අත හුරු වෙන්නත් එක්ක අපිට පුළුවන් මේ වගේ පාට කරලම අඳින්න නේද? අපි එහෙම අඳගත්තා ඉස්සෙල්ලා නේද? හරි. ඔන්න ඇඳගත්තා. ඊට පස්සේ අපි දැන් කරන්නේ අනිවාර්යයෙන් මෙතනින් අපිට පුළුවන් මේකේ තට්ටුවක් වගේ මෙහෙම ඇඳගන්න. බලන්න කොහොමද අපිට ඇඳගන්න පුළුවන් කියලා. කොහොම ඇඳගන්න. නේද? කොහොම ඇඳගන්න. මෙතනත් අපි ඒ වගේ එකක් මෙහෙම අඳිනවා. රයිට්. කොහොම ඇඳලා අපිට පුළුවන් මේ දෙක මෙහෙම සම්බන්ධ කරන්න. බලන්න. සම්බන්ධයක් හදන්න පුළුවන්. ඊට පස්සේ මේක ටිකක් ගණකමට අපිට දාගන්න පුළුවන් නේද? ඊට පස්සේ අපි මෙතනින් ඉස්සරහට මෙහෙම රේඛාවක් ඇඳගෙන අපිට පුළුවන් මේකත් මෙහෙම සම්බන්ධ කරන්න. මේකත් අපිට පුළුවන් මෙහෙම හරිද? හරි අඳින්න. මේකත් තව ටිකක් ඕන ගණකම් කරගන්නකට පුළුවන් නේද? ඔන්න ඔහම ඇඳගන්න. හරි. ඊට පස්සේ අපි මෙතනින් පුළුවන්කම තියෙනවා මෙතනින් වෙලා අපිට පුළුවන් මේකේ තව කොටසක් උඩට මෙහෙම අඳින්න නේද? මොන කොටසක් අපිට මොකක් ඇඳගන්න පුළුවන්? මොන එකක් ඇඳගත්තා මෙතනිනුත් අපි ඒ වගේම උස්සට මෙහෙම එකක් ඇඳගන්න.
ඒකත් අපිට යාළුවට අඳුර කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි මේකේ මෙන්න මෙහෙම රේඛාවක් ඇඳ ගන්නවා. ඒකට සමාන්තර මෙහෙමත් රේඛාවක් ඇඳ ගන්නවා. හරිද? ඇඳලා අපිට පුළුවන් මේක මේ හැඩේ මොකක්ද ගන්න. මේ පැත්තෙනුත් එහෙම රේඛාවක්. අර අපි අඳින සිමෙන්ති ටැංකිය නේද? කරකැවෙන ටැංකිය. ඔන්න එහෙම ඇඳගත්තා. ඊට පස්සේ අපිට පුළුවන් මේක මෙහෙම සම්බන්ධ කරන්න. දැක්කද? සම්බන්ධ කරලා අපිට මේකේ තව එකක් ඇඳ ගන්න පුළුවන්. මේ වගේ හැඩයක් එක්ක අපිට පුළුවන් මේකට සම්බන්ධ කරන්න නේද? ඔව්. ඊට පස්සේ අපිට පුළුවන් මේකේ එහෙම රේඛාවක් ඇඳගන්න. හරි. ඊට පස්සේ අපිට පුළුවන් මේ වගේ මෙතන ඉඳලා තව ටිකක් මේ රේඛාවක් කරගෙන මෙතන ඉස්සරහා අපිට වාහනේ ඇඳ ගන්න නේද? ඔහොම කරලා ඔහොම ඇඳ ගන්න. ඊට පස්සේ අපිට පුළුවන් මෙතන මේක ඉස්සරහා අපිට ඇඳ ගන්න නේද? මෙතන අපිට මෙහෙම ඉස්සරහට රේඛාවක් අඳිනවා. හරි. ඊට පස්සේ අපි එතන ලස්සනට මම කර්ව් කරනවා. ඊට පස්සේ මෙතනින් මෙහෙම රේඛාවක් අඳිනවා. රේඛාවක් ඇඳලා අපිට පුළුවන් රේඛාවක් අඳින්න. ඊට මෙතන අපිට පුළුවන් නේද මේ වාහනේ වීදුරු අඳින්න? අපි අඳින්නේ ඒ වාහනේ ඩ්‍රයිවර් ෂීට් එක නේද? අපිට නම් කවුරු ඉන්නවද අඳින්න පුළුවන්. නේද? මම ඇඳගත්තා. ඔන්න අපි වාහනේ ඇඳලා නේද? හරි. මේ පැත්තට පේන විදිහට තමයි මේක අපි ඇඳගත්තේ නේද? පැත්තට වාහනයක් පේනකොට කොහොමද පේන්නේ කියන සරල හැඩතල පාවිච්චි කරලා තමයි මේක අපි ඇඳේ නේද? ඔන්නහම අපි ඉස්සෙල්ලා කළුවෙන් ඇඳගත්තා. ඊට පස්සේ පුළුවන් අපිට මේක පාට කරන්න නේද? මේක එක පාටකින් පාට කරපුවා ලස්සනද නේද? අපි මේක රතු පාට ගාමු. එතකොට තව පාට ඕන තැනදී පාට Tamanට එකතු කරගන්න පුළුවන්.
හරි ඔන්න අපි ලස්සනට වාහනයක් ඇන්ද නේද පෙන්නමද ලස්සනට කියලා බලන්නකෝ මෙන්න මේ වගේ වාහනයක් ඔයගොල්ලන්ට ඇඳ ගන්න පුළුවන් මේක තව ඔයගොල්ලෝ මන් දන්න පුංචි ගොඩක් වාහන අඳින්න හරි ආසයි සහ දක්ෂයි අඳින්න පුළුවන් ඒ නිසා ඒ වගේ පුංචි දේවල් ඇඳුත් ඔයගොල්ලෝ ඉදිරියේදී අනිවාර්යයෙන්ම සමහර විට අපිත් එක්ක මේ එකතු වෙන චුටි බබෙක් චුටි දුවෙක් වෙන්න පුළුවන් වාහන ඩිසයින් කරන නේද වාහන ඩිසයින් කරන කෙනෙක් වෙන්න පුළුවන්කම තියෙනවා. එහෙමනම් ඔන්න අපි මේ වගේ පුංචි දේවල් අපි අඳිනවා අනිවාර්යයෙන්ම අපේ DP Kids එකත් එක්ක එකතු වෙලා හිටියනම් ඔයාලට ඒවා ඔක්කොම බලන්න පුළුවන්. හරි එහෙමනම් ඔන්න අදත් අපි සමු ගන්නවා අපේ වැඩසටහනින් තවත් අලුත් වීඩියෝස් අරන් ඉන්නම්. සියලු දෙනාටම ජය වේවා. බයි.